නැවතේ පුද්ගලයාව යථා තත්ත්වයට පත් කරගන්න තරමක් අපහසුයි. 2025 අපගේ විදුලේ උළෙලේ ඊළඟට අපි සූදානම් වන්නේ මනෝකේශ සෞඛ්‍ය යන තේමාව පිළිබඳව හරි අපූර්වට කියවෙන නාට්‍යයක් වෙනුවෙන් ඉඩහසර වෙනවා. Now it's time for some entertainment. Up next, we have a drama that will surely make you enjoy the moment. Our talented students have worked hard to bring this performance to life. So let's relax and enjoy the show. Please welcome the performance.
හරි සන්තෝසයි. ඔව්. මේ අපි ආරක්ෂකයෙක් කරමු. මේ ඔය ලොකු දේවල් ඕනේ නෑ. අර දෙහියවත්ම දෙහියගේ දොඩකුයි මිනිස් කරාතුලකු වෙනත් දෙන්න මම ඔබතුමාට වැඩේ කරලා දෙන්න. ඔබතුමාට නොකරන දෙයක් මම තියනවාද? මේ මොකක්ද වෙතුමා? බෑ කිව්වා. ලොකු ආරක්ෂක. මේ එහෙනම් ඉතින් ඔය මේ ජම්බෝල ජම්බෝල කිදුනෝයි මේ මාළු මිරිස් මාළු මිරිස් කරාතුරු ගේන්නකො මම වැඩේ කරලා දෙන්න. හැබැයි හරි හැබැයි හරි අද නම් කටුවක් වෙනවා වගේ නාස්ත නියලව කරන් அது சாதாரண කියන්නේ නෑ මේකේ වෙලාව පොඩ්ඩක් බලවන්න කියලා. වෙලාව බලන්න. වෙලාව විදිය තියෙනවා. මේකේ වෙලාව. පුළුවන් ගුරුනාථේ මොකද ඔයාලා කෑහන්නේ? කියලා වෙලාවට බලන්න ගිහලා ඇති. ආයෝ බලන්න. සතෝතේ. දෙකලා හේ. ඔල්ල. මගේ ඔය ගෙනම. ඔය ආනින් යා. Now, when the guy come out, අර දානක යන්තරේ ඒකට ඇඩ්වාන්ස් එක දාන්න. මේ ලක්ෂවාරයක් විතර දමපු මේ පිළිපැම් මොදලේට මේකට හාර. මේ කොහොමද සම්බන්ධ දෙය කොපණ. දැන් ගන්න. මේ මොදලේට හාර. ඔය වතුර බෝලේට හාර. ඉන්නකම් අපි
ඔය බෝතලේ. ඔය බෝතලේ දවසට 3 පාර. දවසට 3 පාර. 3 පාරක් තේරෙන්න ගන්න කියලා ඉරුණා ආයෙත් එක්කම ඉන්නවා. හරි. Ini banyak foto. Ganda pa ganda Indian ani dala Mali. අනේ තාත්තෙන්
දැන් දෙතුන් පාරම බෙහෙත් ගන්න ආවනේ මං. උඹ මේ පාරක් බෙහෙත් ගන්න ගියාම උඹට තියෙන ලෙඩ ඔක්කොම ડોක්ටර්ට කියන්න ඕනේ. තේරුණාද? ඊළඟ එන්න මම ડોක්ටර්ට කියන්න. වාඩි වෙන්න. ඉතින් කොහොමද දැන් අසලේකට හත්තේ? දැන් මම ටිකක් අඩුයි ડોක්ටර්. ආශාගේ අම්මයි තාත්තයි චුට්ටක් කරගෙන ඉන්නවා මම දුවට කතා කරලා යන්න. ඉතින් කියන්නකො දැන් ඉස්කෝලේ වැඩ කටයුතු එහෙම කොහොමද? මම ගොඩක් කාලයක් ඉස්කෝලේ ගියේ නැහැ ડોක්ටර්. මට ඉස්කෝලේ ටීචර්ස් උසලා හැම වෙලේම බයි. මට එපා වෙලා තියෙනවා. මම ඉස්කෝලේට කැමති නැහැ. එහෙම කියන්නේ බාදුවේ එන්නකො. ඔයා හරි බුද්ධිමත් හොඳ දරුවෙක්. තේරුණාද? ඔයා ප්‍රශ්න දිහා බලන කොහොමද වෙනස් කරන්නේ? ප්‍රශ්න හැමෝටම තියෙනවා. හරිද? ඒක නිසා ඔයා අම්මයි තාත්තයි කියන ඒවාත් හොඳට අහගෙන ඉන්න ඕන. හරිද? දැන් ගෙදර තාත්තයි කොහොමද? ගෙදර තාත්තා නම් හොඳ නෑ ડોක්ටර්. හැමදාම රැට තාත්තා බීලා ඇවිල්ලා අම්මත් එක්ක රණ්ඩු. අම්මා කොයි වෙලේ බැලුවත් මට බය. අපේ ගෙදර ජීවිත නෙමෙයි ડોක්ටර්. ඒක කාණිකල. එහෙම කියන්න එපා පුතේ. මම දුවගේ අම්මයි තාත්තයි එක්ක කතා කරන්න. හරිද? ආශාගේ අම්මයි තාත්තයි චුට්ටක් මෙහෙට එන්න. දුව චුට්ටක් එළියෙන් ඉන්නවද? මම අම්මයි තාත්තයි එක්ක කතා කරලා යන්න. වාඩි වෙන්න. ආශාගේ තාත්තා ඔයා ගෙදරදී හැමදාම බීගෙන යනවා කියලා කියන්නේ? අනේ නෑ ડોක්ටර් මම එහෙම බොන්නේ නෑ. බොරු කියන්න එපා. මොකද නැද්ද ડોක්ටර් මේ මොනස හැමදාම බීගෙන ගෙදර ඉන්නේ. ඒක තමයි. ඒ වගේම ආශාගේ අම්මා මේ දුවට හැමදාම බයිනවා කියලා කියනවා. අනේ නෑ ડોක්ටර් කරන වැඩවලට පොඩ්ඩක් නෑ ડોක්ටර් මේ ගෑනියට කියන මොනවාන කණ්ඩායම ඔයෝ මම තව බලන්න මාමට එන්න ස්පිතාලයක් හරිද වඩු මම මේ කියන දේ හොඳට මතක තියාගන්න හරිද අද ගෙදර ගිහිල්ලා ඔයාලා දෙන්න වෙන වෙනම කල්පනා කරන්න ඕනේ ආශික තාත්තා ඔයා කල්පනා කරන්න ඕනේ මම මේ හැමදාම ගෙදරට බීගෙන ආවොත් මොකද්ද වෙන්නේ මේ දුවගේ තවත් අසනීප තත්ත්ව වැඩි වෙන එක වෙන්නේ තේරුණාද ඒ වගේම ආශාගේ අම්මා ඔයායි බයින්න බෑ හරිද දුවට හරි එහෙනම් යන්න පුළුවන් डिप्रेशन තියෙනවා කියලා කියනවා. ඒ කියන්නේ මේක මානසික ආබාධයක්. ඒ මානසික ආබාධයක් කියන්නේ මොකක්ද කියලා කිව්වොත් තියෙන හැසිරීම්, චිත්ත වේග, ඒ දේවල් මානසික ආබාධ නැත්නම් මේක ડિප්‍රෙෂන් කියන රෝගය. හේතු විදිහට ගත්තොත් ගොඩාක් තියෙනවා. ඉතින් ඒකේ එක හේතුවක් ගත්තොත් අපි මේ වර්තමානයේ තියෙන දෙවෙනි කාරණේ විදිහට ෆෝන් වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඒ වගේම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙලා ඉන්නවා. ඉතින් අවසාන වශයෙන් හේතුවක් විදිහට ගත්තොත් මේ තියෙන يعني ගෙවල් වල තියෙන ආර්ථික තත්ත්වය කියන්න පුළුවන්. සාමාන්‍ය සමාජයේ නිරෝගී යෝගීකමට අග්‍රගණ්‍ය ප්‍රෝග්‍රෑම් ඔව් ඉතින් ඒකට එයා හැම කෙනෙක් ගෙදර සමග සමාජිකයන් එක්ක හරියට හඳුන්වන්නේ නැත්නම් හැම වෙලේම අඩු කඩුලින් ඉන්නවා නම් එතකොට ගොඩක් වෙලාවට හැම සිස්ටම තරහ ගන්නවා නම් ඉතින් ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා නම් අපි කියනවා ඒ පුද්ගලයාට විෂාදයේ තත්ත්වය තියෙනවා කියලා. ප්‍රතිකාර විදිහට ගත්තොත් මනෝ උපදේශය නැත්නම් මනෝ චිකිත්සනය ඒ වගේ ගොඩාක් ප්‍රතිකාරකට උදාහරණ කරනවා. ඒ වගේ ප්‍රතිකාර ගත්තොත් ඉන්ටර්පර්සනල් තෙරපි වගේ ෆැමිලි තෙරපි වගේ ගොඩාක් ප්‍රතිකාරකට වෙන කාර්යතා කරනවා. අවවාදයක් විදිහට එහෙම කියන්න චතුරිකා ප්‍රශ්න හැමෝටම තියෙනවා. ඉතින් ප්‍රශ්න දිහා බලන කොනේ වෙනස් කරන්න ඕනේ. ඒකට උත්තර හොයාගත්තොත් අපිට ප්‍රශ්නයක් විදිහට නෙවෙයි අපි දකින්නේ. ඉතින් කිසියම් තමන් දන්න හෝ කෙනෙක්ට මේ රෝගී තත්ත්වය තියෙනවා නම් අපි යාට පැහැදිලි කරලා දෙන්න ඕනේ මේ
තවත් එක් රෝගයක් කියන එක.